මනස ප්‍රතිබිම්බ ලබා ගන්නා ආකාරය. සරලව. අපි දුරින් තියෙන දෙයක් ගැන හිතන විට අපේ මනස ඇත්තටම එතනට යන්නේ නැහැ. ඒ වෙනුවට එම දෙයේ රූපයක් හෝ ප්‍රතිබිම්බයක් අපේ මනස තුල ඇති වෙනවා. උදාහරණයක් ලෙස සැතපුම් 100ක් දුරින් තියෙන ගසක් ගැන හිතුවොත් අපේ මනස ගස ළඟට යන්නේ නැහැ. ඒ ගසේ රූපය විතරක් මනසට පෙනෙනවා. අපි යම් දෙයක් දෙස බලන විට ඇසහරහා කුඩා කුඩා සංවේදන රැලි මනසට පැමිණෙනවා. ඒ රැලි එකින් එක මනසට එම වස්තුවේ රූප ගෙනෙනවා. ඒ හරියට කැමරාවක් ෆොටෝ එකක් ගන්නවා වගේ. කැමරාව ආලෝකය අල්ලාගෙන රූපයක් තබා ගන්නවා වගේම අපි මනසත් දකින දේවල් වල රූප Taman තුල සටහන් කරගන්නවා. ඒ නිසා අපි දකින, හිතන, මතක් කරන හැම දෙයක්ම මනස තුල ඇතිවන ප්‍රතිබිම්බයන් ලෙස තීරුම් ගන්න පුළුවන්. අද දවසේ අපගේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. නමුත් තවමත් අනාවරණය කරගත යුතු ගැඹුරු කරුණු බොහෝමයක් ඉතිරිව තිබෙනවා. ඊළඟ වැඩසටහනින් ජීවිතය සහ විශ්වය පිළිබඳ බුදුදහමේ අති ගැඹුරු විස්තරය තවදුරටත් අපි එක්ව සොයා බලමු. එතෙක් මෙම වීඩියෝව ඔබට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel එක subscribe කරන්න. එවිට ඉදිරියේදී එන වටිනා දේශනා කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් නැවතත් තවත් අර්ථවත් වැඩසටහනකින් හමු වෙමු. තෙරුවන් සරණයි.